එම ජීවිත ලස්සන කරන්න දැන් අපටත් පුළුවන්. මටත් මහන්සියේ කැපවීමෙන් හරි අමාරුවෙන් විවිධ ආකල්ප සමාජයේ නොයෙක් වචන මැද පළමු සහ දෙවන වශයෙන් හිසකෙස් පිරිසිදු පරිත්‍යාග කරන්න පුළුවන් වුණා. කවදාවත් මේක සුළුවෙන් හිතන්න එපා. පිළිකාව මාරාන්තික නොවෙන්න, පිළිකා ශෛර ශරීරගතව ඉන්න අපේම සහෘදයි ප්‍රතිකාර කරන නිසාම එහි ප්‍රතිඵලයක් ලෙස ශීඝ්‍රයෙන් හිසකෙස් ගැලවී යන්න පුළුවන්. ඒ නිසාම වුන් මානසික වැටෙන්න පුළුවන් ප්‍රවණතාව බොහෝ වැඩි. පින්සිතින් ඔබ පරිත්‍යාග කරනු ලබන කෙස් කනද ස්වභාවික කොණ්ඩයක් නැත්නම් වික් එකක් හදලා ඕන් පලම් බැවනවා. මට ලැබුණ බොහෝ අයට සිත් පහළ නොවන ගැහැණු පිරිමි භේදයකින් තොරව කරන්න පුළුවන් උදාාරතර ලස්සන අප්‍රමාණ පින් වැඩෙන පුණ්‍ය මහිමයක් ගැන මම ඔයාලට කියලා දෙන්නම්. මුල්ම අවස්ථාවේ මම කොණ්ඩේ පරිත්‍යාග කරේ ඉන්දිරා පිළිකා භාරයට. එහි දැනට තැපැල් මගින් කොණ්ඩේ පරිත්‍යාග කිරීමේ හැකියාවක් නැහැ. ඉතින් ඔයාලට පුළුවන් මේ විස්තර Google එකෙන් මගින් හෝ එහෙම නැත්නම් Facebook මගින් සොයාගන්න. මේ අවස්ථාවේ මම තැපැල් මගින් කොණ්ඩේ පරිත්‍යාග කිරීම සිදු කරේ නැන පහන පදනමට. මෂින් කොණ්ඩේ දිග අඟල් 12ක් විය යුතුයි. ඒ වගේම කෘතිමව කිසිම දෙයක් කරන්න එපා. පරිත්‍යාග කරන දිනට කොණ්ඩේ හොඳින් සෝදලා පිරිසිදුව වියලලා රබර් බෑන්ඩ් දාලා කපන්න ඕන. අවසානයේ එම සියලුම කොණ්ඩා එකතු කරලා ගොතන්න ඕන. අපි වගේම ජීවත් වෙන්න වෙරදරන සතුට අහිමි පුංචි ජීවිත තුරුණ ජීවිත රැකේවා. කිසිම කලක ලෝවැස කිසිවෙකුට කිසිම කායික මානසික රෝගයක් ව්‍යාධියක් අපහසුතාවයක් නොවේවා